ඉදිරි පැය 24 තුළ ඉන්දියාව විසින් පාකිස්තානය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි පාකිස්තාන ආරක්ෂක ප්‍රධානී චෝදනා එල්ල කර තිබෙනවා. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසියන් දෙදෙනා අතර ආතතීන් තවදුරටත් උත්සන්න කරමින් ඉන්දියාව තම භූමියට හමුදා ප්‍රහාරයක් සැලසුම් කරන බවටයි පාකිස්තානය චෝදනා කළේ. කාශ්මීරයේ පෙහෙල්ගාම්හි ප්‍රහාරය හේතුවක් ලෙස යොදා ගනිමින් ඉන්දියාව පාකිස්තානයට පහර දීමේ සූදානමක් ඇතැයි විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි පාකිස්තාන තොරතුරු අමාත්‍ය ආතාඋල්ලා ටාර් දැනුම් දී ඇත්තේ. ඉන්දියාවේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයිද එමගින් අවධාරණය කර තිබෙනවා. කලාපයේ සිදුවෙන ඕනෑම බරපතල තත්ත්වයක් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි දැනුම් දී ඇත්තේ. ඉන්දියාවේ ජම්බු හා කාශ්මීර් ෆෙඩරල් භූමිය තුළ ඉස්ලාමාබාද් පාලනය ත්‍රස්තවාදයට සහය දක්වන බවට නවදිල්ලිය චෝදනා එල්ල කර තිබෙනවා. එහෙත් පාකිස්තානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්දියාව පාකිස්තාන භූමිය ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී ජාලවලට සහය දක්වන බවටයි චෝදනා එල්ල කර ඇත්තේ. 1971 ඉන්දු පාකිස්තාන යුද්ධයෙන් පසුව ස්ථාපිත කරන ලද පාලන රේඛාවෙන් බෙදී ඇති කාශ්මීර කලාපය සම්බන්ධයෙන් දෙරට අතර දිගු කාලීන ආරවුලක් වර්ධනය වී තිබෙනවා. කාශ්මීරය හා දෙරටේ ජලය බෙදා ගැනීම පිළිබඳ දශක ගණනාවක් පැරණි ගිවිසුම් බිඳ වැටෙමින් පවතින අතර න්‍යෂ්ටික බලති අසල්වැසියන් දෙදෙනා නව යුද්ධයකට සමීප වන බවයි හෙළි කර ඇත්තේ. අප්‍රේල් 22 වෙනිදා ජම්බු කාශ්මීර් උතුරු කොටසේ පිහිටි පේල්ගහමි ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය කර තිබුණා. සංචාරකයන් අතරින් ඉන්දියානු හින්දි භක්තිකයන් වෙන් කර ගනිමින් පාකිස්තානය පදනම් කරගත් ජිහාඩ් කණ්ඩායමක් වන ලක්සර්-ඊ තයිබා-හි ප්‍රතිරෝධක පෙරමුණ ප්‍රහාරය මෙහෙයවා තිබුණා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට සහාය දක්වන්නට දඬුවම් ලබා දෙන බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක මණ්ඩලය විසින් අතිශය රහසිගත සාකච්ඡා පවත්වා ඇති අතර මාධ්‍ය වෙත එම තොරතුරු අනාවරණය කිරීමෙන් වැළකී තිබෙනවා. මේ වන විටත් ජම්බු සහ කාශ්මීරයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් 4ක් ක්‍රියාත්මක වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවකදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවජා අෂිෆ් සඳහන් කළේ පෙහෙල්ගහම් ප්‍රහාරයට ඉන්දියාවේ ව්‍යාජ දඩ මෙහෙයුමක් බවයි. පාකිස්තානයේ වෙත පහර දීමට හේතුවක් නිර්මාණය කර ගැනීම සඳහා මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව විසින්ම සැලසුම් කර ඇති බවයි චෝදනා එල්ල කර ඇත්තේ. ඒ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු නියෝජිත යොජනා පටෙල් සඳහන් කළේ ඉන්දියාවට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හෙලා දකින බවයි. පාකිස්තානය ත්‍රස්තවාදයට සහය දක්වමින් එම වගකීමද ඉන්දියාව වෙත පවරන අතර ඒ සඳහා දැඩි ප්‍රතිචාර පවතින බවයි අවධාරණය කළේ. මේ වන විටත් පාකිස්තානය විසින් ඉන්දියාවට න්‍යෂ්ටික ප්‍රහාර තර්ජනයක් නිකුත් කර ඇති අතර ඉන්දියාව සතුවද න්‍යෂ්ටිකයි පවතින බව සිහිපත් කර තිබෙනවා. ඉන්දියාව හා යුද්ධයක පැටලීමට හැකි ආකාරයේ ආර්ථික හැකියාවක් පාකිස්තානයේ සතුව නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. පාකිස්තානයේ ආර්ථික වශයෙන් දුර්වලව ඇති අතර හැකිතාක් ගැටුම් වළක්වා ගැනීමට එරට තැත් කරනු අනාවරණය කර තිබෙනවා. මෙම අවදානම උත්සන්න වීම වැළැක්වීම සඳහා ඇමරිකාව යුරෝපය හා තුර්කීය නව පරීක්ෂමයක් දරමින් ඇති බවයි නිවේදනය කළේ. පාකිස්තානය හා ඉන්දියාව අතර හටගත හැකි ගැටුම් හැකිතාක් සමස්ත කලාපයේම අර්බුදයකට ලක්විය හැකි අතර තීරුබදු අර්බුදයේ හේතුවෙන් අවදානමට ලක්වන ගෝලීය ආර්ථිකයට ඒ නව අවදානමක් මතු කරනු ඇතැයිද පෙන්වා දී තිබෙනවා. මෙම අර්බුදකාරී අවස්ථාවේ වඩාත් සංයමයෙන් කටයුතු කරන ලෙසයි ලොව පුරා පාර්ශ්ව ගණනාවක් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ.